හලෝ සුබ දවසක් කියලා පිළිගන්නවා සියලුම දෙනාම. ඉතින් මේ අද මම කතා කරන්න හිතුවේ මේ දවස්වල පොඩ්ඩක් යම්කිසි ක්‍රිකට් ක්‍රීඩකයෙක් පොඩ්ඩක් කතා බහට ලක් වෙලා තියෙනවා. එතකොට මේ ක්‍රිකට් ක්‍රීඩකයෝ කියන කට්ටිය පොඩ්ඩක් කාලෙන් කාලට පොඩ්ඩක් හයිලයිට් වෙනවා හොඳ පැති වලින් සහ නරක පැති වලින්. චාමික කරුණාරත්න කියන මේ ජනප්‍රිය ක්‍රීඩකයා ගැන මේ දවස්වල බොහෝ මිනිස්සු පොඩ්ඩක් කතා වෙනවා. ඉතින් මේ කාන්තාවකට ඔහු විසින් වෙච්ච අසාධාරණයක් සම්බන්ධව තමයි කතා වෙන්නේ. ඉතින් කාන්තාවක් ගිහිල්ලා මේ පැමිණිල්ලක් කරලා තියෙනවා චාමික කරුණාරත්නගෙන් මාස 2ක ළමයෙක් ඇයට ඉන්නවා කියලා. ඉතින් මේ ඇය ගුවන් සේවිකාවක් ශ්‍රී ලංකා එයාලයින් එකේ. ඇය ගිහිල්ලා නඩුවක් දාලා තියෙන්නේ DNA පරීක්ෂණයක් කරන්න කියලා චාමික කරුණාරත්නගේ ඒ ළමයාගේ. ඉතින් මොකද මේ වැඩි ලොකු දේවල් නෙමෙයි. ඉතින් ඒකට තාම මම හිතන්නේ ඉදිරිපත් වෙලා නැහැ චාමික කරුණාරත්න. ඇය කියන්නේ ඉතින් ළමයාගේ තාත්තා කියලා පිළිගන්නවත් ළමයාට ඒ කියන්නේ පියාගේ නම විදිහට චාමික කරුණාරත්නගේ නම දෙන්නවත් චාමික කරුණාරත්න කැමති නැහැ කියලා තමයි වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ. ඉතින් මේ කොහොම වුණත් චාමික කරුණාරත්න කියන්නේ ක්‍රිකට් පිළිය වුණා පොඩ්ඩක් ආවේගශීලී දඩබ්බර චරිතයක්. ඉතින් ඔවුන්ගේ පවුල් පසුබිමේ වුණත් පොඩි යම්කිසි ගැටලු තියෙන ස්වභාවයක් තමයි ඔවුන්ගේ මමත් යම්කිසි ප්‍රකාශයක් කරා කියලා මම යම්කිසි තැන්වල දැකලා තියෙනවා. ඒ සම්බන්ධව මම හරියටම දන්නේ නැති නිසා ඒ සම්බන්ධව කතා කරන්න උත්සාහ කරන්නේ නැහැ. නමුත් මම යම්කිසි වීඩියෝ දෙක තුනක් දැකලා තියෙනවා. චාමික කරුණාරත්නගේ මවත් ඒ කාන්තාවගේ පැත්ත අරගෙන වගේ කතා කරලා තියෙන වීඩියෝ මම දැක්කා. වැරද්දමයි තමන්ගේ දරුවා වුණත් කියලා වගේ ඒ වගේ මම පොඩි දේවල් දැක්කා. ඉතින් ඒක නිසා ගොඩක් දුරට මේ වෙනකොට ගොඩක්ම ඒ කාන්තාව නිවැරදි කියන පැත්තට තමයි ගොඩක්ම බර. මොකද මේ තාම චාමික කරුණාරත්න ඒ DNA පරීක්ෂණයටවත් සහභාගී වෙලා නැති නිසා. ඉතින් එවැනි අසාධාරණයන්ට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්න ඕන මොනවා වුණත් මහයුම් කරන වැද්දි වලට පොඩි දරුවෝ බලන. ඒක නිසා මේ මාස 2ක දරුවෙක් තාත්තෙක්ගේ නමක් වන්න නැතුව කොහොමද ඉදිරියට යන්නේ කියන ගැටලුව තමයි තියෙන්නේ. ඉතින් මේ ඇයට මං හිතන්නේ මුදල් වලින් ප්‍රශ්නයක් නැහැ ළමයා හදාගන්න එක. මොකද ගුවන් සේවිකාවක් කියන්නේ කොහොමත් හොඳ සැලරි එකක් එක්ක තනියෙන් ජීවත් වෙන්න බැරි එක මන්න. නමුත් ඒක වෙනයි මෙහෙම අනාථ කරලා දාලා පිරිමියෙක් විදිහට මෙහෙම පැත්තකට වෙලා ඉන්න එක වෙනම දෙයක්. ඉතින් මොනවා වුණත් ඒ ළමයාට තාත්තා කියන නම ඕනේ. තාත්තා අහවලා කියලා අනාගතේ දැනගන්නවත් ඒ ළමයාට අයිතිය තියෙනවා. ඒක නිසා මේකට මම හිතනවා ඉදිරියේදී සත්‍යදොල අපි දන්නේ කවුද හරි කවුද වැරදි කියලා. ඉතින් මේ DNA පරීක්ෂණය කරලා මේ දේවල් නිවැරදිව කරලා ඒක සත්‍ය හොයලා මේ ගැටලුව निराකරණය වෙනතුරු අපි බලන් ඉන්නවා. එහෙනම් හැමෝටම සුබ දවසක්.